ජේසුපීටයි මගේ රත්තරන් යාළුවනේ මගේ රත්තරන් සහෝදර සහෝදරියනි. ඉතින් අදත් උදේ පාන්දරම ආවා වීඩියෝ එකක් කරන්න කියලා. මේ වීඩියෝ එක කරන්නේ අපේ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙන්නයි. මේ වීඩියෝ එක මම ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිතුමාට බලන්නම ලැබේවා කියලා. ජනාධිපතිතුමා මේ වෙනකොට හොඳ වැඩකට අත ගහලා තියෙනවා. අපේ දරු පැටව් මත්ද්‍රව්‍ය වලට හුරු වෙලා අයිස් ලන්තයක් බවට පත් වෙලා, ඒ වගේම කුඩු පුරයක් බවට පත් වෙලා, ඒ වගේම අපේ අම්මලා තාත්තලා පුදුමාකාර විදිහට දරුවෝ ගැන දුක් විඳින කාලයක්, ඒ වගේම දරුවෝ ගැන දුක් වෙන කාලයක්, ඒ වගේම ඊරගෙවල් ඊර වෙලා තියෙන කාලයක්. මොකද ගොඩක්ම ඊරගෙවල් පිරලා තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය නිසා. ඉතින් මම ජනාධිපතිතුමාට පුංචි යෝජනාවක් කරනවා. සමහරු කියනවා එල්ලලා මරන්න ඕන කියලා. නැහැ, එල්ලලා මරණ එක නෙමෙයි කරන්න ඕන. ඒ වගේම අපේ මුදලින් මේ අයව නඩත්තු කර කර සදාකාලිකව තියාගන්න එකත් නෙමෙයි කරන්න ඕන. කරන්න ඕන පුනරුත්ථාපන කඳවුරු ඇති කරලා, මේ පුනරුත්ථාපනය කරලා මේ අයව වසරකින් දෙකකින් නෙමෙයි මේ අයගේ මනස සම්පූර්ණයෙන්ම හදලා, මනසේ තියෙන මේ අයහපත් දේ අයින් කළා, මනස සම්පූර්ණයෙන්ම හදලා වසර 10ක් පමණ මේ අයට උපරිම පුනරුත්ථාපනය කරලා මේ අය එළියට දාන එකයි කරන්න ඕන. හිරගෙවල් මෙච්චර කාලයක් හිර කරගෙන ඉන්නේ. ඒ වගේම මේ වැඩපිළිවෙල වල කිසිම සැලැස්මක් නැති නිසා. ගරු ජනාධිපතිතුමනි, ඔබගේ මේ උත්සාහය ගැන ගොඩාක් ස්තුතියි. ඒ වගේම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, දෙවියන් වහන්සේගේ කරුණාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රජයට, මේ රජයේ මේ දේවල් ගැන මහන්සි වෙන අපේ පොලිස්පතිතුමා, ඒ වගේම හමුදා නිලධාරීන්, ඒ වගේම ආරක්ෂක අංශය, ඔබ සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ ශක්තිය ලැබිලා මේ මත්තුව දුරෙන් අපේ රට බේරගෙන යහපත් රටක් බවට අපේ දරුවෝ යහපත් විදියට හොඳ මානසිකත්වයකින් ජීවත් වෙන රටක් බවට පත් කරන්න ඔබ සෑම කෙනෙකුටම ඔබගේ ආශිර්වාදය, කරුණාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොඩ්ඩක් හිතලා බලන්න මා ඉදිරිපත් කරන මේ යෝජනාවට.